අයිබෝන් කියලා බොහොම ආදරෙන් ඔයාලව පිළිගන්නවා අපේ YouTube channel එකට. එන්න අපිත් එක්ක එකතු වෙන්න විද්‍යාවේ නව මානයන් සොයන්න. ඉතින් අද මම හිතුවා කතා කරන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන. එහෙම නැත්නම් electromagnetic induction ගැන. මේකදී මම ඔයාලට පෙන්නනවා පුංචි පරීක්ෂණයක්. ওই පරීක්ෂණයට මම පාවිච්චි කරනවා ගැල්වනෝමීටර් එකක් සහ වයර් එකක් ඔතලා හදාගත්ත කොයිල් එකක්. ඒ විතරක් නෙවෙයි කාන්දම් කෑල්ලක්. බලන්න ගැල්වනෝමීටරය මම සම්බන්ධ කරලා තියෙනවා කොයිල් එකට. ගැල්වනෝමීටරයක් අපි පාවිච්චි කරන්නේ විදුලි ධාරාවක් මනින්න. ඒ විතරක් නෙවෙයි මෙතන මම පාවිච්චි කරන්නේ සෙන්ටර් සීරෝ ගැල්වනෝමීටර එකක්. ඉතින් මේකේ කටුව දෙපැත්තටම උත්ක්‍රමණය වෙන්න පුළුවන්. ඒකෙන් මට ධාරාවේ දිශාව හොයාගන්නත් පුළුවන්. කාන්දමක් තියෙනවනේ පැත්තක. ওই කාන්දම වටේට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රය අපිට ඇහැට දකින්න බෑ. හැබැයි ඒක දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඉදිරියේදී අලුත් වීඩියෝ එකකින් චුම්බක ක්ෂේත්‍රය ගැන කතා කරමු. දැන් මම කරන්න යන්නේ මෙහෙම වැඩක්. බැටරියක් නැතුව විදුලිය නිෂ්පාදනය කරන්න යන්නේ. එතකොට මේ වැඩේදී බලන්න මම කිසිම තැනක බැටරියක් පාවිච්චි කරලා නැහැ. කොයිල් එක සම්බන්ධ කරලා තියෙනවා ගැල්වනෝමීටරයට. ඔය කළු පාටින් සහ රතු පාටින් පෙන්නලා තියෙන ගැල්වනෝමීටරයේ අග්‍ර දෙක. ඍණාග්‍රය සහ ධනාග්‍රය. ඒකට මම සම්බන්ධ කරලා තියෙනවා වයර් එක ඔතලා හදාගත්ත කොයිල් එක. මේ පරිපතේ තියෙන ඔච්චරයි. දැන් මම කරන්නේ කාන්දම අරගෙන එනවා කොයිල් එක පැත්තට. බලන්නකො මොකද වෙන්නේ කියලා. දැනට ගැල්වනෝමීටර කට උත්ක්‍රමණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ විදුලි ධාරාවක් නැහැ. විදුලි ධාරාවක් ගලනවා නම් අනිවාර්යයෙන්ම ගැල්වනෝමීටරය තුලින් ඒක පේන්න ඕනේ. හැබැයි මෙතන තාම එහෙම එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ විදුලි ධාරාවක් ගලන්නේ නැහැ. ඇත්තනේ බැටරියක් නැතුව විදුලිය ගලන්න විදිහක් නැහැනේ. බලන්නකෝ කාන්දම අරගෙන එනකොට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න කාන්දමම චලනය කරනවා කොයිල් එක ළඟ. බලන්න ගැල්වනෝමීටරයේ කටුව උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගැල්වනෝමීටරය හරහා විදුලි ධාරාවක් ගලනවා. මේක වෙන්නේ කොහොමද? ඔය කාන්දම වටේට චුම්බකයේ වටේට ඇහැට පේන්නේ නැති චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මම කලිනුත් කිව්වා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඉතින් මේ චුම්බක ක්ෂේත්‍රය මම අරගෙන එනකොට කොයිල් එක පැත්තට කොයිල් එකත් එක්ක ගැටිලා තියෙන චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. දැන් මොකද වෙන්නේ? කොයිල් එක ඇතුලේ ඒ සන්නායකය ඇතුලේ විදුලි ධාරාවක් ජනනය වෙනවා. මේකට අපි කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මේ පරීක්ෂණය ඇත්තෙන්ම මුලින්ම කරේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. එහෙනම් මම හිතනවා ඔයාට අදහසක් එන්න ඇති මොකක්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ කියලා. එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න විද්‍යාවේ නව මානයන් සොයන්න ඉදිරි වීඩියෝවකදී අපි විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ භාවිතයන් නව ලෝකය තුලේ අපි මේක පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද කියලා කතා කරමු. ඒ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න සහ අපේ channel එක subscribe කරලා තියාගන්න සහ මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න. මොකද එහෙම නැති වුණොත් මේ වගේ ලස්සන ඔයාලට ඉගෙන ගන්න දෙයක් තියෙන වීඩියෝස් ඔයාලට මිස් වෙන්න පුළුවන්.